කොනිචිවා සුබ දවසක් ඔන්ලයින් ජපනීස් ක්ලාස්රූම් with හෂිනි සෙන්සී YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවලා සියලු දෙනාටම JLPT N5 exam එකට අදාළ වෙන ගෝකකු දෙකිරු පොතේ ගෙන්ගෝ චිෂිකි මොජිගොයි සහ ගෙන්ගෝ චිෂිකි බුන්පෝ දොක්කයි මම ඔයාලට මේ වීඩියෝස් වලින් අරගෙන ආවා. ඔයාලා තවමත් මේ වීඩියෝස් බලුවේ නැත්නම් උඩ තියෙන link එකෙන් හෝ description එකේ තියෙන link එකෙන් මේ වීඩියෝස් බලන්න පුළුවන්. අද මම ඔයාලට අරගෙන ආවේ මොන්දයි ගෝ. වීඩියෝ එකට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරන්න කැමති ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. bell icon එකත් එක්ක all press කරලා මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න. අපි දැන් යමු අද වීඩියෝ එකට. මොන්දයි ගෝ. පස්වෙනි ප්‍රශ්නය. දොක්කයි කියවීම. සුකොෂි නගයි බුන්ෂෝ ඕ යොමු. ටිකක් දිගු ඡේදයක් කියවීම. Tsugino bun o yonde shitsumon ni kotaete kudasai. කරුණාකරලා මීළඟ ඡේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. කොතයවා ich ni san yon kara ichiban ii mono o hitotsu erande kudasai. කරුණාකරලා 1 2 3 4 පිළිතුරු වලින් වඩාත් නිවැරදි එක් පිළිතුරක් තෝරන්න. අපිට මේ කොටසේදී කරන්න තියෙන්නේ ඡේදය කියවලා අහලා තියෙන ප්‍රශ්නේ පිළිතුරු 4ක් ලබා දීලා තියෙනවා. අදාළ ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර තෝරන්න තමයි තියෙන්නේ මේ ප්‍රශ්නේදී. අපි බලමු පළවෙනි ඡේදය කොහොමද කියලා. වතාෂි no kaisha no hiru yasumi wa ju niji kara ichiji made desu. මගේ සමාගමේ නැත්නම් කම්පැනි එකේ දහවල් විවේකය 12 සිට 1 දක්වා. kaisha no chikaku no shokudo restoran sobayawa dokomo totemo komimasu. සමාගමට නැත්නම් කම්පැනි එකට ළඟ ආපනශාලා රෙස්ටුරන්ට් සොබාවන්හල් හැම එකක්ම ජනාකීර්ණයි. ඉත්සුමෝ තකුසන්නෝ හිතෝගා මත්තේ ඉමස්. නිතරම ගොඩක් මිනිස්සු රැඳිලා ඉන්නවා. සයිකින් වතාෂිවා හිරුගොහන් ඕ tsukutте motte ikimas. මේ දවස්වල මම දහවල් කෑම හදාගෙන අරගෙන යනවා. රියෝරිවා අමාරි සුකිදෙව අරිමසෙන්ගා දන්දන් ජෝසුනි නරිමෂ්ටා. ආහාර සකස් කර ගැනීමට තරම් කැමැත්තක් නැහැ. නමුත් ටිකෙන් ටික ඒකට දක්ෂ වුණා. හිරුගොහන්වා කයිෂානෝ නකදේ තබෙමස්. දහවල් ආහාරය කම්පැනි එක ඇතුළේදී කනවා. තොකි දොකි හිරුගොහන් ඕ තබෙතේ කරා සොතෝනි දෙතේ කෝහි ඕ නොමිමස්. සමහර වෙලාවට දහවල් ආහාරය ගත්තට පස්සේ නැත්නම් දහවල් ආහාරය කෑවට පස්සේ එළියට ගිහින් කෝපි බොනවා. අපි දැන් බලමු මේ ඡේදය ඇසුරෙන් අපෙන් අහලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. කොනෝ හිතෝවා හිරුගොහන් ඕ දෝෂ්තේ ඉමස්කා. මේ පුද්ගලයා දහවල් ආහාරයට මොනවද කරන්නේ? අපි දැන් බලමු අපිට පිළිතුරු 4ක් ලබා දීලා තියෙනවා. ඉචි කයිෂානෝ චිකාකුනෝ ෂොකුදෝදේ තබෙතේ ඉමස්. සමාගම අසල නැත්නම් කම්පැනි එක අසල ආපනශාලාවෙන් කනවා. නී කයිෂදේ හිරුයසුමිනි රියෝරි ඕ ශිතෙයිමස්. සමාගමේ නැත්නම් කම්පැනි එකේ දහවල් විවේකයේදී ආහාර සකස් කර ගන්නවා. සන් ඊයේදේ tsukutте හිරුයසුමිනි තබෙතෙයිමස්. ගෙදරදී හදලා දහවල් විවේකයේදී කනවා. යොන් හිරුගොහන්වා තබෙනයිදේ කෝහි ඕ නොන්දේ ඉමස්. දහවල් ආහාරය කන්නේ නැතුව කෝපි බොනවා. අපිට මේ ඡේදේ පැහැදිලිව කියනවා සයිකින් වතාෂිවා හිරුගොහන් ඔත්සුකුත්තේ මොත්තේ ඉකිමස්. ඒ කියන්නේ මේ දවස්වල මම දහවල් කෑම හදාගෙන අරගෙන යනවා කියලා. ඒ නිසා මේ පිළිතුරු 4න් වඩාත්ම ගැලපෙන්නේ ඊයේදේ tsukutте hiru yasumini tabete imas. නිවසින් හදාගෙන දහවල් විවේකයේදී කනවා කියන තුන්වෙනි පිළිතුර. සන්. අපි දැන් දෙවනි ඡේදය බලමු. නිහොන්ජින්වා මුකාෂි කිමොනෝ ඕ කිතේ ඉමෂ්ටා. අතීතයේ ජපන් ජාතිකයන් කිමොනෝ ඇඳා. සෙන් කියු හැකු නෙන්ගොරෝ කරා දන්දන් යෝෆුකු ඕ කිරුයෝනි නරිමෂ්ටා. 1900 වසරේ පමණ සිට ටිකෙන් ටික බටහිර පන්නේ ඇඳු නැත්නම් වෙස්ටර්න් ක්ලොත්ස් අඳින්න පටන් ගත්තා. යෝෆුකුවා කන්තන්නි කිරාරෙමස්. බටහිර පන්නේ ඇඳුම් නැත්නම් වෙස්ටර්න් ක්ලොත්ස් අඳින්න පහසුයි. සෙන් කියු හැකු ගොජු නෙන්ගොරොනි නරුතෝ කිමොනෝ ඕ කිරුහිතෝවා
සුකු නකු නරිමෂ්තා. 1950 වසරේ පමණ වන විට කිමොනෝ අඳින පුද්ගලයන් අඩු වෙන්න පටන් ගත්තා. කිමොනෝවා ෂෝගත්සුයා කෙක්කොන් ශිකිනෝ තොකිනි කිරු දකෙනි නරිමෂ්තා. කිමොනෝ නව වසරේදී විවාහ උත්සවවලදී පමණක් අඳින තත්වයට පත් වුණා. ශිකාෂි සයිකින්වා වකයි හිතෝගා යුකාතා ඕ කිතාරි ෆුරුකුතේ යසුයි කිමොනෝ ඕ කිතාරි ශිතෙයිමස්. නමුත් මෑතකදී තරුණ අය යුකතා ඇඳීමත් පැරණි මිලෙන් අඩු කිමොනෝ ඇඳීම සිදු කරනවා. මේ ඡේදය පහලින් දක්වලා තියෙනවා ෂෝගත්සු ඉචිගත්සු තොකුනි ඉචිගත්සු ඉචිනිචි කරා නනොකා මදෙනෝ කොතෝ. අලුත් අවුරුද්ද ජනවාරි මාසේ විශේෂයෙන් ජනවාරි 1 වෙනිදා ඉඳලා 7 වෙනිදා දක්වා. යුකතා නත්සුනෝ කන්තන්න කිමොනෝ. යුකතා ගිම්හාන කාලේ අඳින සරල කිමෝනාවක්. අපි බලමු මේ ඡේදය ඇසුරෙන් අපෙන් අහලා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. තොයි කිමොනෝවා සයිකින් දෝ නරිමෂ්තකා. මෑතකදී කිමෝනාවට මොකද වුනේ? අපි බලමු අපිට ලබා දීලා තියෙන පිළිතුරු 4 මොනවද කියලා. ඉචි කෙක්කොන් ශිකිනෝ තොකි කිරු හිතෝගා සුකුනකු නරිමෂ්තා. විවාහ උත්සවවලදී අඳින පුද්ගලයන් අඩු වුණා. නී වකයි හිතෝගා තොකි දොකි කිරු යෝනි නරිමෂ්තා. තරුණ පුද්ගලයන් සමහර වෙලාවට අඳින තත්වයට පත් වුණා. සන් කිරු හිතෝගා ඉනකු නරිමෂ්තා. අඳින පුද්ගලයන් අවම වුණා. යොන් කිරු හිතෝවා තොත්තෙමෝ ඕකු නරිමෂ්තා. අඳින පුද්ගලයන් ගොඩක් වැඩි වුණා. මේ ඡේදයේදී මෙතනදී කියනවා ශිකාෂි සයිකින්වා වකයි හිතෝගා යුකතා ඕ කිතාරි ෆුරුකුතේ යසුයි කිමොනෝ ඕ කිතාරි ශිතේ ඉමස්. නමුත් මෑතකදී තරුණ අය යුකතා ඇඳීමත් පැරණි මිලෙන් අඩු කිමොනෝ ඇඳීමත් සිදු කරනවා කියලා. ඒ නිසා මේ පිළිතුරු 4න් වඩාත්ම ගැළපෙන්නේ වකයි හිතෝගා තොකිදොකි කිරු යෝනි නරිමෂ්තා. තරුණ පුද්ගලයන් සමහර වෙලාවට අඳින තත්වයට පත් වුණා. දෙවැනි පිළිතුර නි. අපි දැන් 3 වෙනි ප්‍රශ්නය බලමු. සන් නිචියෝබිනි රියුගකුසේ සෙන්තාදේ මින්නදේ රියෝරි ඕ ශිමෂ්තා. ඉරිදා විදේශ සිසුන්ගේ මධ්‍යස්ථානයේදී සියලු දෙනාම ආහාර සකස් කළා. ඉරෝයිරෝනා කුනිනෝ රියුගකුසේගා කිතේ ඉමෂ්තා. විවිධ රටවල විදේශ සිසුන් ඇවිත් සිටියා. ජූජි කරා ජිබුන්නෝ කුනිනෝ රියෝරි ඕ tsukuri මෂ්තා. 10 ඉඳලා තමන්ගේ රටේ කෑම සකස් කළා. ජූ නිජිනි මින්නදේ තබෙතේ දොරෙගා ඉචිබන් ඔයිෂී කා හොෂි ඕ tsuke මෂ්තා. 12ට සියලු දෙනාම කාලා මොකක්ද වඩාත්ම රසවත් කියලා තරු ලකුණු ලබා දුන්නා. ඉචිබන්වා චින්සන්නෝ ග්‍යෝසාදේ නිජු නනකෝ දෙෂ්තා. පළමු ස්ථානය චින්ගේ ග්‍යෝසා වලට 27ක් ලැබුණා. ග්‍යෝසා කියන්නේ ඩම්ප්ලින් වගේ කෑම ජාතියක් ජපානයේ හදන. නිබන්වා වතෂිනෝ කරේදේ නිජු නිකෝ දෙෂ්තා. දෙවන ස්ථානය මගේ කරි එකට 22ක් ලැබුණා. සන්බන්වා සුමිසු සන්නෝ හන්බාගදේ ජූ රොකුකෝ දෙෂ්තා. තුන්වෙනි ස්ථානය සුමිසුගේ හැම්බර්ගර් වලට 16ක් ලැබුණා. ඉචිබන් හොෂිගා සුකු නකත්තා රියෝරිවා නිහොන්නෝ සොබා දෙෂ්තා. තරු අඩුවෙන්ම ලැබුණ ආහාරය ජපානයේ සොබා නූඩල්ස්. අපි දැන් බලමු අපෙන් මේ ඇසුරෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. තොයි ඉචි. පළවෙනි ප්‍රශ්නය ඉචිබන්නි නත්තනෝවා දොරේ දෙස්කා. පළමු ස්ථානය කෝකද? නැත්නම් පළමු ස්ථානයට පත් උනේ කෝකද? අපි බලමු පිළිතුරු 4 මොනවද කියලා. ඉචි ග්‍යෝසා නී කරේ සන් හන්බාගා යොන් සොබා. මේ ඡේදයේදී අපිට කියනවා ඉචිබන්වා චින්සන්නෝ ග්‍යෝසාදේ නිජු නනකෝ දෙෂ්තා. පළමු ස්ථානයේ චින්ගේ ග්‍යෝසා වලට ලකුණු 27ක් ලැබුණා කියලා. ඒ නිසා මෙතන පිළිතුරු 4න් වඩාත්ම නිවැරදි පිළිතුර තමයි ඉචි ග්‍යෝසා. තොයි නි. දෙවැනි ප්‍රශ්නය. කරේවා හොෂිගා ඉකුත්සු දෙෂ්තකා. කරියකට තරු කීයක් ලැබුණාද? අපි බලමු පිළිතුරු මොනවද කියලා. ඉචි ජු රොකුකෝ නී ජු නිකෝ සන් නිජු නනකෝ යොන් ඉකුත්සුකා වකරනයි. කීයද කියලා තේරෙන්නේ නැහැ.
මෙතනදී අපිට පැහැදිලිව කියනවා නිබන්වා වතශිනෝ කරේදේ නිජු නිකෝදෙෂ්තා. දෙවන ස්ථානය මගේ කරියකට ලකුණු 22ක් ලැබුණා කියලා. ඒ නිසා නිවැරදි පිළිතුර දෙවනි පිළිතුර. නිජු නිකෝ. ඔයාලට අද මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරපු මොන්දයි ගෝ පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. අපිව Facebook, Instagram, TikTok ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මුණ ගැහෙමු. චාමතා අයිමා ෂෝ. සයොනාරා.